මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ අපි ඊයේ හෝම් ඩෙලිවර් එකකට අතුරු ගිරියට යවපු ලොකු පළතුරු පැල ඕඩර් එකක් ගැන. ඉතින් මේ ක්ලයන්ට් සෙකන්ඩ් ටයිම් තමයි ඔන්න අපෙන් ඕඩර් එකක් ප්ලේස් කරේ. ඉතින් මේ ඕඩර් එකට ඉන්ක්ලූඩ් වුණා ලොකු පීදුන බැංකොක් ලොකු ගෙඩි හැදෙන නෙල්ලි ගහක්. ඒ වගේම පීදෙන්න ආසන්න ලොකු රතු අරක ගහක්. ඒත් එක්කම පීදෙන්න ආසන්න අඩි 4-5 උස ලොකු කජු ගහක්. ඒ විතරක් නෙවෙයි පීදෙන්න ළඟම අඩි 8-10 වගේ උස ලොකු සීනි අනෝදා ගහක්. ඒත් එක්කම පීදුන ගෙඩි සහිත ඇපල් මසන් ගහක් වගේ අපේ කලෙක්ෂන් එකේ තියෙන කැලෑ පේර වර්ග තුනෙන් පැලය බැගින් මේ ඕඩර් එකට ඉන්ක්ලූඩ් වුණා. ඉතින් මේ ක්ලයන්ට් අපේ සෙකන්ඩ් ටයිම් ඕඩර් එකත් අපි හොඳටම දෙන්න ඕන නිසා ලොකු උසම උස නිරෝගී සාරවත්ව වැඩුණු පැල ටිකක් අපි මේ ඕඩර් එකට ඉන්ක්ලූඩ් වුණා. ඉතින් මේ ක්ලයන්ට් විතරක් නෙවෙයි අපිට ෆස්ට් ටයිම් ඕඩර් එකක් ප්ලේස් කරත් සෙකන්ඩ් ටයිම් තර්ඩ් ටයිම් so many times orders ප්ලේස් කරත් අපි ඔයාලට දෙන්නේ හොඳට වැඩුණ හොඳම පැල. ඉතින් මේ හැම පළතුරු වර්ගයක්ම ඔයාට පුළුවන් බඳුන් ගතව හදන්න. ඉඩකඩ තියනවා නම් බිම හැදුවට ප්‍රශ්නයක් නෑ. නැත්තම් ඉඩකඩ නැති කෙනෙක් නම් ඔයාට රූෆ්ටොප් එකක බැල්කනි එකක එහෙම නැත්තම් ඔයාට තියෙන චූටි ගාඩන් එකේ පොට් කරලා හදන්න පුළුවන්. ඉතින් ඔයාට මේ වීඩියෝ එක හොඳට බැලුවොත් පෙනේ අපි තවමත් මේ පැල හදලා තියෙන්නේ බඳුන් ගතව එහෙම නැත්තම් ලොකු ග්‍රෝ බෑග්ස් වල. බලන්නකො මේ සීනි අනෝද ගහ හැදිලා තියෙන සාරවත් බව. මම නම් ඇත්තටම මේ සීනි අනෝද වලට ගොඩාක් කැමති. පළතුරු හැදෙනවටත් වඩා ඒ ගහේ කොළවල පාටට කොළවල සුවඳට මම ගොඩාක් ආසයි. මේ බලන්නකෝ අපි යවපු උස කජු ගහ. සාමාන්‍යයෙන් කජු කියන්නේ පොඩ්ඩක් හෙමින් වර්ධනය වෙන ගහක්. ඉතින් මේ වගේ අඩි 4-6 උස කජු ගස් සාමාන්‍යයෙන් අපිට වෙළඳපොලේ ගන්න ලැබෙනවත් අඩුයි. ඉතින් ඔයාලට ඕන අපෙන්ම විතරක් මෙන්න මේ වගේ අඩි 6-8 උස ලොකු කජු ගසුත් මිලදී ගන්න පුළුවන්. ඉතින් අද උදේ මම ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා බඳුන් ගතව කොහොමද සාර්ථකව කජු ගහක් හදාගන්නේ කියලා. ඉතින් ඒක බලපු නැති කෙනෙක් නම් ඔයා යන්න හංසනී ෆ්ලෝරා අපේ YouTube channel එකට පහළට යනකොට ඔයාලට පුළුවන් බලන්න පළතුරු පැල ගැන විස්තරාත්මක වීඩියෝ ගොඩක්. අපි ඊයේ හවස තමයි ඩිලිවර් කම්පැනි එකට මේ ඕඩර් එක හෑන්ඩ් ඕවර් කළේ. ඉතින් අද හවස 2:30 වෙනකොට ඕඩර් එක ක්ලයන්ට් ලැබිලා තිබුණා. ඉතින් ඒ ක්ලයන්ට් මේ ප්ලාන්ස් ටිකට හැපි නිසා ඔන්න අපිට තවත් ඕඩර් එකක් ප්ලේස් කරා. ඉතින් within 24 hours කිව්වට ඇත්තටම අපි ඩිලිවර් කම්පැනි එකට හෑන්ඩ් ඕවර් කරලා ඔයාලට ලැබෙන්න සමහර වෙලාවට ඒ විතරක් නෙවෙයි ගොඩක් වෙලාවට 24 hours යන්නේ නැහැ. ඉතින් ඔයාටත් පුළුවන් මේ වගේ ලොකු පැල වගේම චූටි පැලත් අපිට කියලා කිසිම හානියක් නැතුව සේෆ්ටි ඔයාට ඩිලිවර් කරගන්න. 071 190 419 අපේ WhatsApp numbers දෙක. ඔයාට පුළුවන් ඔයාගේ රික්වයර්මන්ට් එක අපිට එවන්න. ඉතින් මේ ඕඩර් එකට මෙන්න මේ වගේ ගෙඩි පිරුණ පීදුන මල් පිරුණ ඇපල් මසන් ගහකුත් අපි ඇඩ් කළා. ඉතින් ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාටත් පුළුවන් මේ වගේ පීදුන පළතුරු ගස් අපෙන් ලබා ගන්න.